සමිතා මුදුන්කොටුව කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත්තු දක්ෂ ජනප්‍රිය ගායිකාවක්. ඇගේ කලින් සැමියා අතුල අධිකාරිත් ඒ වගේමයි. මේ දෙන්න ලංකාවේ ගායන ශාස්ත්‍රය තුල නමක් දිනාගත්තු හරිම ආදරණීය චරිත දෙකක්. කාවින්ද්‍යා අධිකාරි සහ ෂේන් අධිකාරි කියන්නේ මේ දෙන්නගේ දරුවන් දෙදෙනා. මෙයාලගේ මේ සුන්දර පවුල ඇතුලේ ඇතිවුණු විශාල විරසක වීම එක්ක අතුල සහ සමිතා තීරණය කරනවා එකිනෙකාගෙන් වෙන් වෙන්න. කොහොම හරි අවසානයේදී සමිතාගෙන් වෙන් වුණු අතුල අමායා සමග විවාහ වෙනවා. ඒ අතර කලක් නිහඬව හුදකලාව සිටි සමිතා රටේම අවධානය දිනා ගනිමින් තමාට වඩා ඉතා ලාබාල වයසක පසුවන චිරන්ත ගුණවර්ධන සමග විවාහ වෙනවා. ආදරයට වයස බාධාවක් කර නොගත්තු සමිතා සහ චිරන්ත ඉතාම ආදරයෙන් කල් ගෙව්වා. කොහොම වුණත් සමාජයේ ඉදිරියේ ඉතාම සතුටින් ආදරයෙන් සිටින බව පෙන්නුවත් චිරන්ත සහ සමිතා අතර මේ වන විට ගැටුම් ඇති වී ඇතැයි දැනගන්නට ලැබෙනවා. ඒ වගේම සමිතා චිරන්තගෙන් නීත්‍යානුකූලව වෙන්වීමට සූදානම් වන බවට ඉඟි පළ කරනවා යයි කසුකුසුවකුත් ඇති වී තිබෙනවා.